ඔබ පරිසරයට ආදරේද? ඔබ පරිසරයට ආදරය කරනවට වඩා 100,000 ගුණයක් පරිසරය ඔබට ආදරය කරනවා. ඒ වගේ ගහකොළට සතාසීපාවුන්ට මේ විශ්වයටම ආදරය කරන සුන්දර පරිසර පද්ධතියක් හොයාගෙනයි අපි අද වෙනස කණ්ඩායම චාරිකා කරන්නේ. ලංකාවේ දැඩි රක්ෂිත තුනක් තියෙනවා. එකක් තමයි යාල, අනිත් එක තමයි හග්ගල, අනිත් එක තමයි රිටිගල. අර තියෙන්නේ. අපි යන්නේ රිටිගලට. 1941 දී තමයි රිටිගල දැඩි රක්ෂිතයක් විදිහට ගැසට් වෙන්නේ. අක්කර 3777ක භූමි ප්‍රමාණයක් තියෙන රිටිගල කන්ද රිටිගල කියලා හැඳින්වුවාට කඳුපන්ති කීපයක එකතුවක්. කොඩිගහ කන්ද, උණ කන්ද, නාවුල්පත් කන්ද, ඖෂධ කන්ද, එතනින් ගියාම අමරාපති කන්ද, ආඩියා කන්ද, පළතුරු කන්ද කියන කඳුපන්ති කීපයක එකතුව තමයි රිටිගල. රිටිගලත් එක්ක බැඳිච්ච අපූර්ව කතා ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා. ඒවා ඉතිහාසය, සෝබාදහම සහ අద్භූත බලවේග මේවත් එක්ක බැඳුණු අපූර්ව කතා ප්‍රවෘත්ති. හැබැයි රිටිගල ගැන කතා කරනකොට ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගات එක්ක බැඳිච්ච මොකක්ද හැඟුම්බර গুপ্ত කතන්දර ගොඩක් රිටිගල ඇතුලේ තියෙනවා. ওই රිටිගල කන්ද අපි දිහා බලාගෙන ඉන්නේ හැංගිච්ච අద్භූත කතන්දර බොහොමයක් හිතේ දරාගෙන. අපි යන්නේ මේ අදෘශ්‍යමානයත් එක්කලා මේ නොපෙනෙන බලවේගයත් එක්කලා අපට පේන්න තියෙන අපූර්ව සුන්දරත්වය හොයාගෙන රිටිගල චාරිකාවට. රිටිගල කියලා කියන්නේ උතුරු බැද පළාතේ තියෙන උසම ශේෂකන්ද. උසම ශේෂකන්ද විතරක් නෙමෙයි මේ රිටිගල කන්දත් එක්ක බැඳිච්ච අපූර්ව කතා ප්‍රවෘත්ති බොහොමයක් තියෙනවා. රිටිගල භූමියට ඇතුළු වුණාට පස්සේ අපිට අක්කර 90ක භූමි ප්‍රදේශයකට ඓතිහාසික තොරතුරු හොයාගෙන යන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපිට හැම වෙන හැම ඓතිහාසික නඩබුමක් එක්කලම එතන අපි නතර වෙලා මේ දකින්නේ මොනවද, පේන්නේ මොනවද, එහි අන්තර්ගත මොනවද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රිටිගලට නම හැදුණු එකත් එක්ක බැඳිච්ච කතන්දර ගොඩක් තියෙනවා. ඔය රිටිගල කියන නම හැදෙන්න මේ ප්‍රදේශයේ බහුලව රිටිගස් එහෙම නැත්නම් රිවිගස් තිබුණු නිසා රිටිගල වුණා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. හැබැයි ඉතින් මේ අපි පොඩ්ඩක් රිටිගල ආවට පස්සේ හොයලා බැලුවා මේ රිටිගස් නැත්නම් රිවිගස් කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඒ ගැන එච්චර මේ රිවිගස් වර්ගය ගැන හුඟක් දන්න කෙනෙක් අපිට හොයාගන්න හම්බුනේ නැහැ. අපි හිතනවා මේ රිටිගස් කියලා සමහර රිටක් කියලා කියන්නේ ඉන්නක් ලීයක් කියන එකනේ. ඉතින් මේ වගේ පොඩි මේ වැඩි කඳ මහත නැති උස්ව තියෙන ගස් බහුලව තියෙන නිසා සමහරවල්ට රිටිගල වුණා වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි රිටිගල තව විශේෂත්වයක් තියෙනවා. රිටිගල දැඩි රක්ෂිත ප්‍රදේශයක්. ඉතින් මේ දැඩි රක්ෂිතයක් වෙන්නේ විශේෂ කාරණාවක් නිසා. හේතුව තමයි මේක මේ කඳුපන්තිය රිටිගල රක්ෂිත භූමිය අංශ 3කට නැත්නම් කොටස් 3කට තමයි තියෙන්නේ. ඒකේ පහළම කොටස තියෙනවා වියලි කලාපයේ වනාන්තරයක් තමයි පල්ලෙහාම කොටස තියෙන්නේ. මේ රක්ෂිතයේ මේ කන්දේ මැද කොටස තියෙනවා අන්තර්මෝසන් තෙත් කලාප වනාන්තර කොටසක් තමයි අතර මැද තියෙන්නේ. ඊළඟට කන්දේ උඩම කොටසේ තියෙන්නේ කඳුකර වනාන්තර කොටස. බලන්න අක්කර 3777ක වගේ භූමි ප්‍රමාණයක කියන සාමාන්‍ය කුඩා භූමි ප්‍රමාණයක කලාප 3ක කාලගුණයක් තිබීම කෙතරම් අපූර්වද? අපි බලමු මේ කලාප 3ටම නම් අපට අද යන්න බැරි වෙයි. මොකද ඇත්තටම දැඩි රක්ෂිත කලාපයට අපිට ඇතුල් වෙන්න අවසරයක් නැහැ. අපි තාම ඉන්නේ පුරාවිද්‍යා ආරක්ෂිතේ. නමුත් පුරාවිද්‍යා ආරක්ෂිතය ඇතුළත් ඔය කියන අద్භූත හැඟීම මේ ගස් කොළන් අතරින් ඇඟට එනවා.
රිටිගල පසුබිමත් එක්ක බැඳුණු ගැඹුරු ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ප්‍රාග්ඓතිහාසික ඉතිහාසය ගැන හොයන එක පොඩ්ඩක් පැත්තකට තියලා අපි ඔය දන්න අපිට ගැටෙන අපිට හමු වෙන ඉතිහාසය ගැන කතා කරොත් එහෙම රාම රාවණා කතාව දන්නවනේ. ඔය මේ සීතා දේවිය ලංකාවට අරගෙන ආවට පස්සේ සීතා හොයන වගකීම බාර වෙන්නේ ලක්ෂ්මණටයි හනුමන්ටයි. දැන් ඔය හනුමන් දෙවියන් විසින් ලක්ෂ්මණ සමග ලංකාවට ආවට පස්සේ ලක්ෂ්මණට හදිසි අසනීප වෙනවා. මේ අසනීප වුණාට පස්සේ මේ අසනීපේ හොඳ කරන්න ඕන කරන ඖෂධ ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ. හදිසියට හොයාගන්න බැරි කමට හනුමන් අරන් එන්නේ හිමාල කන්දේ කොටසක්. ওই හිමාල කන්දේ කොටසක් අරන් එන හනුමන් මේක ලංකාවේ ස්ථාන 3ක තැන්පත් කරනවා. ඒ තැන්පත් කරපු ස්ථාන 3න් එකක් තමයි රිටිගල. ඒ කොහොම වුණත් ඒ ඖෂධ ගුණයේ පේන්නම තියෙනවා මේකේ තියෙන දුර්ලභ අතිශය දුර්ලභ ඖෂධ ශාක බොහොමයක් මේ රක්ෂිත තුල දැක බලා ගන්නත් පුළුවන්. දැන් ඒ විතරක් නෙමෙයි මේ ඉතිහාසය ගියට පස්සේ දැන් ඔය රාම රාවණ කතාවෙන් පස්සේ එනවා ලංකාවේ මහින්දාගමනය. මහින්දාගමනය සිද්ධ වුණාට පස්සේ ලංකාවේ මහාන කරන්නේ දේවානම්පියතිස්ස රජුගේ බෑනා. එතකොට ලංකාවේ අරිට්ඨ කුමාරයා තමයි පළවෙනි ස්වාමීන් වහන්සේ නැත්නම් මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ ලාංකික මහරහතන් වහන්සේ අරිට්ඨ හාමුදුරුවෝ. ඔය අරිට්ඨ හාමුදුරුවන්ටත් මේ භූමිය දේවානම්පියතිස්ස රජතුමා විසින් පූජා කරා කියලත් සඳහන් වෙනවා. ඉතින් අරිට්ඨ පබ්බත කියලා තමයි ඉතිහාසයේ ඔය හින්දාම වගේ හඳුන්වලා තියෙන අරිට්ඨ කියන එකේ තේරුම උස කියන එක තමයි සඳහන් වෙන්නේ. දැන් ඊටත් එහා ගත්තොත් එimhe ඔය විජය කුවේණී කතා පුවතෙන් පස්සේ ඔය විජය රජුරන්ගේ ආර්යයන් විසින් මේ පදිංචි වෙන්නේ අනුරාධපුරේනේ. ඒ ආර්යයන් පදිංචි අනුරාධපුරේ. අනුරාධපුරේ ආර්යයන් පදිංචි වෙනකොට මේ රිටිගලින් පටන් ගන්න මල්වතුවේ අසබඩ තමයි මේගොල්ලෝ පදිංචි වෙන්නේ. ඒ කියන්නේ මල්වතුවේ පටන් ගන්නෙත් රිටිගල කන්දෙන්. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී ලජ්ජතිස්ස රජුරුවන් විසින් මෙහි වෙහෙර විහාරයේදී කර සංඝසතුකට පූජා කරා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ලජ්ජතිස්ස රජුරුවන්ගෙන් පස්සේ සූරතිස්ස රජුරුවෝ ඊට පස්සේ සේන රජුරුවෝ විවිධ රජවරුන්ගේ ආශිර්වාද මේ භූමියට ලැබිලා තියෙනවා. ඒ වගේම මහසෙන් දෙයියෝ, ඒ කියන්නේ මහසෙන් රජුරුවෝ හුරුළු වැව, මින්නේරි වැව වගේ වාරි කර්මාන්ත කරනකොට මේ භූමිය තමයි මේ පිරිස එක්රැස් කරගෙන රජුරුවෝ මේ නවාතැන්ගෙන තිබෙන්නේ මෙන්න මේ භූමිය ආශ්‍රිතව. තව එහෙම කියන්න කිව්වොත් ඉතිහාස කතන්දර ගොඩක් තියෙනවා. ඔය පණ්ඩුකාභය කුමාරයාත් තමන්ගේ මාමාවරුන්ට විරුද්ධව යුද්ධ කරන්න සේනාව රැස් කරලා තියෙනෙත් රිටිගල ආශ්‍රිතව. මතකද? රිටිගල ජයසේන. රිටිගල ජයසේනගේ භූමි ප්‍රදේශය මේ අවට. හැබැයි එතකොට තේරෙනවානේ මේ භූමිය කොච්චර වටිනාකමක් තියෙනවද, කොච්චර රාජරාජ මහාමාත්‍යාදීන්ට දෙවිවරුන්ට පවා නවාතැන් වෙච්ච භූමියක් තමයි මේ භූමිය. ඒ තරක් නෙමෙයි. රිටිගල කියලා කියන්නේ ඉතිහාසයේ යක්ෂ ගෝත්‍රිකයෝ වාසය කරපු භූමියක්. ඒ හින්දාම මේ භූමියේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි රිටිගලට ආපු කෙනෙක් රිටිගලට ඕන විදිහට තමයි හැසිරෙන්න ඕනේ. Tamanට ඕන විදිහට නෙමෙයි. මොකද රිටිගලත් එක්ක බැඳිච්ච අద్භූත බලවේග සහ අපිට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග තාමත් රිටිගල සැරිසරනවා කියන එක මේ ප්‍රදේශයේ ලොකු මතයක්ව තියෙනවා. ඉතින් ඒ දේවල් වලටත් ගරු කරන ගමන් අපි අපේ ගමන යන්නේ. අපි මේ ඉස්සරලාම මේ හම්බෙන භූමිය තමයි මම්පෙත. මේ මම්පෙත කියලා කියන්නේ මේක ගලින් කරන ලද මම්පෙතක්. එදා මහරහතන් වහන්සේලා භාවනා කරන විශේෂයෙන්ම සක්මන් භාවනාව වගේ භාවනා කරන්න මේ මම්පෙත භාවිතා කරා කියලා සඳහන් වෙනවා. මේ තියෙන මම්පතේ ආරම්භක තැන මේ මම්පෙත සැතපුමක් දිගට මේ පුරාවිද්‍යා භූමිය දිගට තියෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ මේ වගේ මම්පෙත් බොහොම කලාතුරකින් තියෙන කීපයයි තියෙන. ඒ තියෙන මම්පෙත් අතරින් මේ වගේ ගලින් නිම කරන ලද සහ දැනටත් මේ රක්ෂිතය ඇතුළේ ඇත්තටම හොඳින් ආරක්ෂා වෙලා තියෙන පුරාවිද්‍යා නටබුමක් තමයි මේ මම්පෙත. ඉතින් මේ මම්පෙත ඔස්සේ යනකොට අද මම මේ යන මම්පෙත දිගේ එදා මහරහතන් වහන්සේලා දසදහස් ගාණක් වැඩම කරන්න ඇති. උන්වහන්සේලා වැඩම කරපු මේ මම්පෙත දිගේ තමයි අද මම යන්නේ. ඒ හින්දා උන්වහන්සේලාගේ ආශිර්වාදය විනස කණ්ඩායම අපිටත් ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. ඒ ගෞරවනීය හැඟීමෙන් තමයි අපි රිටිගල සංචාරය කරන්නේ. පොඩි දුරක් ආවට පස්සේ හම්බෙනවා ගල් පාලමක්. මෙතන ගහලා තියෙන ගල් පාලම එක කියලා. ඒ කියන්නේ තවත් ගල් පාලම් කීපයක් ඉස්සරහට අපිට හම්බෙන්න පුළුවන්. මේ ගල් පාලම යටි යන්නේ දියපාරක්. මේ දියපාර යන්නේ රිටිගල
පුරාවිද්‍යා භූමියට ඇතුළතටම තියෙන මේ පොකුණට තමයි මේ වතුර පාරවල් ටික ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. දැන් නම් මේ පොකුණ කඩා වැටලා ගල් පතුරු ගැලවිලා ලස්සනට තිබිච්ච පඩි පෙළවල් එහෙම විනාශ වෙලා. ඒක ඉතින් මම හිතන්නේ මිනිස්සුන් විසින්ම නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ සෝබාදාම විසින් සිදු වුණු දෙයක්. දැන් සාමාන්‍ය රිටිගල පුරාවිද්‍යා භූමිය ඇතුලේ පුරාවිද්‍යාත්මක වටිනාකම තියෙන ස්මාරක ස්ථාන 175ක් විතර තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ ස්ථාන අතර ගල්පාලම්, එතකොට පුරාවිද්‍යාත්මක නටබුන්, ඊළඟට බෙහෙත්වරු, ඊළඟට කටාරම් කෙටු ගල්ලෙන්. ওই ගල්ලෙන් නම් සාමාන්‍යයෙන් 75ක් විතර වගේ 75ක ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. තාමත් සමහරට මේ රක්ෂිතද සොයා නොගත්තු පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැන් බොහොමයක් තියෙන්න පුළුවන්. අපි යම් මේ වගේ තවත් වටිනා තැන් බොහොමයක් අපිට මේ ගමනේදී හම්බෙන්න පුළුවන්. රිටිගල පෙත්මග දිගට යනකොට උඩ පැත්තට ඒ දෙපැත්තෙම අපූරු ගෘහ නිර්මාණ වලින් පිරලා තිබුණු නටබුන් ඉතුරු වෙලා තියෙනවා. ස්වභාවිකව පිහිටි ගලක් උඩ අපූර්වට තවත් ගල්පතුරු එකිනෙක තබා බොහොම ලස්සනට නිර්මාණය කරලා තිබුණු පොත්ගුලක ඉතුරු වෙච්ච කොටස තමයි අපිට දැක බලා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන් ආවට පස්සේ අපිට තේරෙනවා මේ පොත්ගුල හදන්නට කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර අපූර්වට මේ ගල්පතුරු එකින් එක අඩු කරලා එකතු කරලා මේක මේ පොත්ගුල හදන්නේ නැද්ද? හැබැයි මෙහෙමයි. මේ පොත්ගුල හැදුවට මෙතෙන්ට ආවට අද අපිට එක පොතක්වත් දැක බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. රිටිගල කන්දේ පල්ලෙහැම තියෙන උෂ්ණ ගතිය මේ හරියට ආවට පස්සේ දැනෙන්නේ නැහැ. මේ තියෙන වැට තමයි පුරාවිද්‍යාවටත් වන සංරක්ෂණයටත් වෙන් කරන තැන. රිටිගල කන්දේ අපිට යන්න පුළුවන් මෙන්න මේ දක්වා කොටසේ විතරයි. මේ දක්වා කොටසෙන් එහාට අයිති වෙන්නේ වනජීවී දැඩි රක්ෂිත කලාපයක් විදිහට. වනජීවී දැඩි රක්ෂිත කලාපයටත් යනවා නම් යන්න පුළුවන්. විශේෂයෙන් මේ සඳහා එකක් තමයි විශේෂ අවසරයක් ඕනේ. අනිත් එක තමයි ඒ සඳහා අවස්ථාව සලසා දෙන්නේ පර්යේෂණ කටයුතු සඳහාත් අධ්‍යයන කටයුතු සඳහාත් දේශීය විදේශීය වශයෙන් ඕන කෙනෙකුට ඒ සඳහා අවස්ථාව සලසා ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අපිට
මේ ප්‍රදේශයට යනවා කියන එකත් සාමාන්‍යයෙන් අපි එක පැත්තකින් පරිසරයට කරන හානියක්. පුරාවිද්‍යා කලාපය තුල තියෙන පරිසර පද්ධතියට වඩා මේ වැටෙන් එහා පැත්තේ පරිසර පද්ධතිය හාත්පසින්ම වෙනස්. ඒක පුදුමාකාර විශ්මිත නිර්මාණයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පටිනාගරය කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ පරිහරණය සඳහා භාවිතා කළ තවත් පෞරාණික නටබුන් තියෙන තැනක්. භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම ආදී කටයුතු සිදු කිරීම සඳහා මේ වගේ සිද්ධාස්ථානවල ඒ රාජකාරී කරා වෙන්න පුළුවන්. මෙතන මේ තියෙන මේ මම ඉන්න තැන මේ තියෙන්නේ කැසිකිලියක්. ඇත්තටම මේ කැසිකිලිය පුදුමාකාර විදිහේ අපූර්ව ගල් කැටයම් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ මහරහතන් වහන්සේලාගේ පරිහරණය සඳහා නිර්මාණය කළ වූවක් විය හැකි. මොකද මේ කැසිකිලිය නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන සියුම් කැටයම් දිහා බැලුවට පස්සේ කැසිකිලියකට මේ වගේ කැටයම් ක්‍රම දැම්මනම් මේ වගේ තාමත්ම ලස්සන අලංකාර සිත් වසී කරන නටබුන් කැටයම් මේ වනයේ පුරා විසිරලා ඇති. අපිට මේ වගේම තවත් දැන් කීපයක් තියෙනවා. ඉස්සරහා තියනවලු මේ ආරෝග්‍ය ශාලාවක්. අපි එතෙන්ටත් ගිහිල්ලා ආරෝග්‍ය ශාලාවේ නටබුන් බලලා බලමු මේ ආරෝග්‍ය ශාලාවයි පටනාගරයයි කොයිතරම් දුරට ඉතිහාසයේ අපේකම අපිට කියලා දෙනවද කියලා. රිටිගල ආරණ්‍ය සේනාසනේ එදා වැඩවිසූ භික්ෂුන් වහන්සේලාගේ යහපත පිණිස සියලුම අංගෝපාංගයන් මේ පරිශ්‍රය පුරාම සූදානම් කර තිබෙනවා. මේ අපි ඉන්නේ ඔය මේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නිර්මාණය කරන ලද රෝහල පැවති ස්ථානයේ නටබුන් එක තමයි අපි මේ ඉන්නේ. මේ රෝහල තිබුණු භූමිය දිහා බලපුවාම මේකේ බෙහෙත්වරු, ඒ වගේම බෙහෙත් ඇඹරුම් ගල්, ඒ වගේම මේ බෙහෙත් තැම්පත් කර තිබුණායයි සිතන්නට පුළුවන් යම් යම් ස්ථාන. ඉතින් මේ විදිහට ගත්තාම බාන රජ කාලේ පවා අපේ රටේ මහා සංඝරත්නය වෙනුවෙන් රජවරුන් කොච්චර දේවල් කරලා තියෙනවද? ඉතින් උන්වහන්සේලාගේ යහපත වෙනුවෙන් කරපු තවත් අපූර්ව ස්ථානයක් තමයි මේ